බෝවන් මගේ යාළුවනේ ඔන්න ඔයාලට මම අරගෙන එන්න හදන්නේ මගේ වියට්නාම් සංචාරයේ දෙවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එක බලන්න බැරි වුණ ඔයාලට පහළ තියෙනවා වීඩියෝ එක බලලා එන්න පුළුවන්. ඉතින් මගේ යාළුවනේ අපි මේ දැන් ඉන්නේ හැලෝන් බේ වල. හැලෝන් බේ කියන්නේ වියට්නාම් සංචාරයේ එන හැමෝම අනිවාර්යයෙන්ම එන තැනක්. ඉතින් යාළුවනේ ඔයාලට පේනව නේද අර ආයතින් ලස්සන නැව් ගොඩක්. ඔන්න ඔයි නැවකට තමයි අපි මේ දැන් මේ බෝට්ටුවෙන් යන්න හදන්නේ. ඔන්න ඉතින් යාළුවනේ මෙන්න මේ විදියට තමයි මේ නැවට අපි ගොඩ උනේ. යාළුවනේ මේක එසේ මෙසේ නැවක් නෙමෙයි. මේක තට්ටු 4ක් තියෙන VIP නැවක්. ඒ කියන්නේ සුපර්බ් බෝගි නැවක්. ඉතින් අපි ආපු ගමන් මෙන්න මේ විදියට ඇවිදගෙන ගියා. අපිට ආව ගමන් මෙයාලා කිව්වා දැන් ලන්ච් ටයිම් එක රෙඩි වෙලා තියෙන්නේ. ඉක්මනට ඔයාලා බෑග් ටික මේ කොහෙන් හරි තියලා ලන්ච් එක අරගන්න කියලා. ඉතින් මේ ලන්ච් එක ගන්න තමයි මේ විදිහට පඩිපෙළවල් නැගලා උඩට යන්නේ. ඉතින් යාළුවනේ බලන්න මේ නැව කොච්චර ලස්සනද පිරිසුදුද කියලා. යාළුවනේ මගේ ජීවිතේ පළවෙනි අත්දැකීම තමයි මේ නැවක රාත්‍රියක් ගත කරන්න ආවේ. මම ඊට කලින් නැව්වල ගිහිල්ලා තියෙනවා. හැබැයි රාත්‍රියක් ගත කරලා නැහැ. ඔන්න යාළුවනේ අපි ලන්ච් එක තියෙන රෙස්ටුරන්ට් ඒරියා එකට ආවා. ඇතුල් ලුණු ගමම්ම දිලිසි ලස්සනට පේන්නේ මොකද්ද? අර බාර් එකක් නේද යාළුවනේ. මෙන්න බොලේ කට්ටිය කනවා. අපිටත් හොඳටම බඩගිනි වෙලා ඉන්න නිසා බෑග් ටික පැත්තකින් තියලා ඔන්න කෑම කන්න කියලා ලේස්තුණා. මෙන්න මෙයා තමයි යාළුවනේ මේ නැවේ මැනේජර්. මෙයා තමයි අපිට මෙතන ඉඳලා මේ නැවේ අපිට මොනවද කරන්න තියෙන්නේ, මොනවද අපි එළියට ගිහිල්ලා බලන්නේ කියලා සියලුම දේවල් අපිට පැහැදිලි කරලා අපිව එක්කගෙන යන්නේ. Today we're gonna go with 2 stops. The first stop is a water cave. Water cave for kayaking, for bamboo boat, and for speedboat. And the second one, we go to the beach for hiking and swimming. And we will finish the activity around 5 p.m. 5 p.m. we come right here. You can enjoy happy hour from 5 to 7. Cooking class at 6:15. And 7:15 we serve you the dinner. After dinner, you have free time. So we have the schedule here, you can see that. Kayaking, 2 people in 1 kayak. Kayaking can be wet. And the bamboo boat, local people, they're rowing for you. And the speedboat, that's one of the most fun, but it's optional. We have to pay extra for that. Take you go to the King Kong movie background, and we go to the floating house. ඉතින් ඔන්න යාළුවනේ ගොඩක් බඩගිනි වෙලා හිටිය හින්දා හොඳට බඩ පිරෙන්න කාලා නැවේ තියෙන උඩම තට්ටුවට ආවා. උඩම තට්ටුවට ආවට පස්සේ තමයි තේරෙන්නේ යාළුවනේ කොයිතරම් ලස්සන තැනකටද අපි මේ ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් අපි හොඳට බඩ පිරෙන්න කාලා ඉක්මනට රූම් එකට ඇවිල්ලා අපේ බෑග් ටික ඇතුලෙන් තියලා අපි ඉක්මනට එළියට යන්න ඕන. ඉතින් අපි රූම් එක ඇතුළට ගිහින් බලමුද කොයිතරම් සුව පහසු ලස්සන රූම් එකක්ද අද රැට අපිට ඉන්න තියෙන්නේ කියලා. ඉතින් රූම් එකට ගිහිල්ලා බෑග් ටික දාලා ඉක්මනට අපිට එන්න කිව්වේ මෙන්න මේ ගමන යන්න තමයි. මේක තමයි හැලෝන් බේ වල අපි පළවෙනියෙන්ම බලන්න යන තැන. යාළුවනේ ඔයාලට තව දෙයක් කියන්න අමතක වුණා. නැව ඇවිල්ලා එක තැනක නවත්තලා තියෙනවා. ඊට පස්සේ මේක ඇතුලේ බලන්න තියෙන තැන් වලට අපි එක්කගෙන යන්නේ නැවේ පිටිපස්සේ ගැට ගහලා තියෙනවා බෝට්ටු දෙකක්. අන්නේ බෝට්ටු දෙකෙන් තමයි අපි මේ හැලෝන් බේ එකේ අවට බලන්න තියෙන ඒවා හැම තැනකටම බලන්න එක්කගෙන යන්නේ. අපේ නැවේ තිබුණු බෝට්ටු වලින් අපි මුලින්ම ආවේ මෙන්න මෙතනට ඇවිල්ලා අපි මුලින්ම යන්න හදන්නේ ස්පීඩ් බෝට් එකේ. මෙන්න මේ තරම් මේ බෝට්ටුව වේගෙන් යන අතරතුර මෙයා එක් තැන්වල මේ බෝට්ටුව නතර කරනවා. නතර කළා අපිට හැඳින්වීමක් කරනවා මේ හැලෝන් බේ වල කොයිතරම්නම් දූපත් ප්‍රමාණයක් තියෙනවද, ඒ දූපත් වලට කියන නම් මොනවද, ඒ වගේම මෙයා තවත් අපිට විශේෂම දෙයක් කිව්වා. ඔයාලා කවුරුත් දන්නව නේද කිං කොන් කියන මූවි එක. අන්නේ කිං කොන් කියන මූවි එක 2017 රූපගත කිරීම කරපු එක් ස්ථානයක් තමයි මෙන්න මේ අපි ඉන්න ස්ථානය. වියට්නාමේ හැලෝන් බේ කියන ස්ථානය සහ නිම්බිම් කියන ප්‍රදේශවල කිං කොන් මූවි එක රූපගත කිරීම කරලා තිනවා. So, do you know something about the Halong Bay? How many islands are there? No idea. 600, that's too less. No, too less. 1,969, nearly 2,000. And 1,000 Island has name from the fishermen, like a Finger Island, Turtle Island, Human Island. So I'm gonna show you there. It's like a Turtle Island. Everyone? Turtle's Island. The Turtle Island. So, yeah. And also there, you can see that. It's like a human face with a big nose.
human face with the big nose. Sir, did you see that right? That's one. The human face with the big nose. Yeah. Sir, did you see that? Tom, did you see that? Yeah. And also the small cat there. That's the smallest in the bank. We call the butterfly. So the butterfly inside, everyone. Yeah. Yes, everyone. This is the area where the King Kong movie. They are coming here. They came here and they made the film in 2017. So everyone, this area. And also this is we call the safety area. Why? Because not normally when the storm coming, all the boat we anchor in this area. And you know one part of the King Kong movie they made in this area in 2017. And in Vietnam we have the two places for the King Kong movie, one in Hạ Long Bay and one in Ninh Bình. ඔන්න ඉතින් අපි ස්පීඩ් බෝට් එකේ රයිඩ් එක ඉවර කළා. ඊළඟ තැනට තමයි මෙන්න මේ විදියට යන්න හදන්නේ. හැබැයි එතනට යාළුවනේ මෝටර් තියෙන බෝට් තුනයි යන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේක ඇත්තටම ලස්සන ස්වභාවික පිහිටීමක්. ඉතින් වියට්නාමයට ගොඩක්ම ඩොලර් එන ස්ථානයක් තමයි මෙතන. ඒක නිසා ඒක ස්වභාවික පිහිටීමට හානියක් නොවන විදියට සහ පරිසරයට හානියක් නොවන විදියට මෙන්න මේ වගේ හබල් භාවිතා කරන බෝට්ටු හරි අර ඈතින් පේන දෙන්නෙකුට විතරක් යන්න පුළුවන් බෝට්ටු වලින් හරි තමයි මේක ඇතුළට යන්න දෙන්නේ. ඉතින් යාළුවනේ බලන්නකො මේ තැන කොයිතරම්නම් ලස්සනද කියලා. මෙතනට ඇතුල් වෙන්න ඕන මෙන්න මෙතනින් විතරයි. මේක නිකන් ගලකින් හැදිච්ච දොරටුවක් වගේ තැනක් තමයි. මේක ඇතුළට ආවට පස්සේ ඇතුල් වෙන්න ඕනත් මෙතනින් පිට වෙන්න ඕනත් මෙතනින් තමයි. සම්පූර්ණ ගලකින් වට වෙච්ච තැනක් තමයි මෙතන. මෙතන පොඩි වඳුර රංචුවකුත් ඉන්නවා. ඔන්න ඉතින් යාළුවනේ මේක ඇතුළ තිබුණු ලස්සන සුන්දරත්වය බලලා මෙන්න මේ ගල් ගුහාවක දොරටුව වගේ තැනින් අපි එළියට ප්‍රවේශයෙන් මේ නැන්දා අරගෙන යන්නයි මේ හදන්නේ. ඉතින් දැන් මේ අපි යන්නේ ටිප් টপ අයිලන්ඩ් කියන අයිලන්ඩ් එකට. මෙතන තමයි අද දවසේ අවසාන ගමන වෙන්නේ. ඔන්න යාළුවනේ මේ අයිලන්ඩ් එකට අපි මේ විදියටයි ගොඩ බැස්සේ. අපි කලින් ගිය තැන වගේම මෙතනත් ගොඩක් සංචාරකයෝ පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි ඉක්මනට යමු අපේ ගයිඩ් ගාවට. අපිට මේ දූපත ගැන කෙටි හැඳින්වීමක් කරන්න තමයි මේ ගයිඩ් මහත්තයා සූදානම් වෙන්නේ. Everyone, so now we are here in the Tito Island. T-I-T-O-P, Tito. Why we call the name Tito? Because the Tito he came here in 1962. So Tito, he is the astronaut from Russia. He became second man to orbit the Earth in 1961. Second man to orbit the Earth. Do you know astronauts? Like the man fly around the Earth. Yeah. He came here in 1962 at the time to mark anniversary to give up the friendship between Vietnam and Russia. Our president, first president, they gave the name for this island, Tito. Over here, he's over there. The statue. So in 2015, we unveiled proudly a statue of Tito. So over here, we can do hiking and swimming. So hiking, we go up 400 steps. And swimming to the left. ඉතින් පීනන්න කැමති අයට මෙන්න මෙතනට බැහැලා පීනන්නත් පුළුවන්. කඳු නගින්න කැමති අයට මෙතන පිටිපස්සේ තියෙන කන්දට නගින්නත් පුළුවන්.
ඔන්න ඉතින් මම නම් මුලින්ම කරන්න හදන්නේ මේ කන්ද නගින එක. මේ කන්ද උඩට නැගලා බලමුද කොයිතරම් ලස්සනට මේ පුංචි පුංචි දූපත් ටික අපිට පේනවද කියලා. I'm already swimming. ඔන්න ඉතින් හොඳටම හතිදාගෙන මම කන්ද උඩට ආවා. කන්ද උඩට ආවට පස්සේ මට තිබුණ මහන්සිය කොහේ ගියාද දන්නේ නැහැ යාළුවනේ. බලන්නකො කොයිතරම් ලස්සනද කියලා මේක උඩට ආවට පස්සේ. ඔන්න ඒ දූපතටත් බායි බායි කියලා අපි මේ යන්න හදන්නේ නැවට ගිහිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන ඊළඟට රැට තියෙනවා කුකරි ක්ලාස් එක. කුකරි ක්ලාස් එකට යන්න ඉක්මනට ගිහිල්ලා රෙඩි වෙන්න ඕන. ඔන්න ඉතින් අද දවසේ ගමන මේ විදියට නිමා කරලා වොෂ් එකක් එහෙම දාගෙන මම උඩ සඳලු තලයට ආවා. මේක තමයි නැවේ උඩම තට්ටුව. ඉතින් බලන්න මේ වටේ තියෙන නැව් හැම එකකම ලයිට් දාලා මියුසික් දාලා එයාලා මොනවා හරි ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් මේ වටපිට සුන්දරත්වය මේ විදියට බලාගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේ විදියට තමයි අද දවසේ අන්තිම ඉවෙන්ට් එක වෙන කුකරි ක්ලාස් එක ආරම්භ කෙරුවේ. අපි මේ හදන්න යන්නේ වියට්නාමෙටම ආවේනික වුණු ස්පින් රෝල් කියන කෑම ජාතිය. ඉතින් මේක හදන්න ගන්නේ ওই රොටියක් වගේ ඔයාලට පේනව නේද? ඒක හදන්නේ සහල් වලින්. මේක ගොඩක්ම තුනී. මේ තුනී රොටිය වගේ එකට මෙතන තියෙන එළවලු ජාති තියලා ඊට උඩින් ඉස්සෝ තියලා රවුමක් ආකාරයට ඔතා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඔන්න ඉතින් කුකරි ක්ලාස් එක ඉවර වෙලා මම හිමින් සැරේ පල්ලෙහාට ආවා. මේක තමයි රෙස්ටුරන්ට් ඒරියා එක. ඉතින් බලමු අද රැට මෙයාලා අපිට මොන වගේ කෑමක්ද දෙන්න යන්නේ කියලා. එක එක ජාතියේ රස කෑම ආවා ඉවරයක් නෑ. මෙන්න මෙයා තමයි මේ කෑම සියල්ලම හැදුව කෙනා. ඉතින් මෙන්න මේ විදියට තමයි අද දවස ගෙවිලා ගියේ. අපිට තව එක දවසක් තියෙනවා.